අනේ කෙනෙක්ට සතුරු කරදර වැඩි වෙන්න හේතුව මොකක්ද? පෙර ජීවිතවල ප්‍රාණඝාත ආදී අකුසල කර්ම කරලා තියෙනවා නම් සහ තමන්ගේ හිත නිතරම ද්වේෂයෙන් නම් වැඩ කරලා තියෙනවා. ද්වේෂ සහගත සිතුවිලි මේ හිතේ ක්‍රියාත්මක වෙලා වැඩි නම් ඒ වගේම කාමිත්‍යාචාර ආදී පව්කම් වල බලපෑමකුත් තියෙනවා. ඒක සතුරන් බහුල වෙයි. ඉතින් එහෙම ඇත්තුන්ට සමහරට මේ ජීවිතයේ මේ මනුෂ්‍යාත්ම භාවය ලැබුවට පස්සේ ඔය සතුරු කරදර බහුල වෙනවා. ඒක ධර්මයේ සඳහන් වෙනවා. ඒතකොට දැන් කෙනෙක් සතුරන්ගෙන් පීඩා විඳිනවා. දැන් සමහරට මෙහෙම හිතන්නකො කෙනෙක් කියනවා මම රැකියාව කරන ස්ථානයේ මිනිස්සු මට හරි සතුරුකම් කරනවා. ඒ වගේම වටපිටාවේ අසල්වැසි මිනිස්සු සතුරුකම් කරනවා. කොහොම කියනෝනේ සමහර. එතකොට පුජ්‍යලයකට බොහෝ විට ඒ විදිහට සතුරු කරදර වැඩි වෙන්න හේතුව අනිත් මිනිසුන්ට වැඩි වෙන්න හේතුව නම් ওই විදිහට අකුසල කර්මයක බලපෑමක් තමයි. දැන් එතෙන්දී බුදුරජාන් වහන්සේගේ දේශනාව අනුව අපි කොහොමද වැඩ කරන්නේ? අපි කොහොමද කටයුතු කරන්නේ? දැන් මේ දේශය කියලා කියන්නේ බරපතල ගින්නක්නේ අපි අවුලවන. කෙනෙක් ද්වේෂ සහගත සිතුවිලි හිතේ ඇති කරගත්තට පස්සේ ඒ පුජ්‍යලයේ මේ ලේ ධාතුව පව අපිරිසුදු වෙන්න ගන්නවා. ඒක නිකන් හරියට අර කළු පැහැවෙන්න ගන්නවා. වගේ මේ ලේ ධාතුව අපිරිසුදු වීමත් එක්ක මේ ශරීරයේ තියෙන රූප පවා හැදෙන රූප ටික පවා අප්‍රසන්න වෙනවා. පුජ්‍යලයාගේ පෙනුම පවා ප්‍රියතාවයක් නැති වෙලා යනවා. දැන් මෙන්න මෙහෙම කෙනෙක් ද්වේෂ සහගත සිතකින් නිතර හැසිරෙනකොට අන්න ඒ පුජ්‍යලයා වටේ පිටේ ගොඩ නැගෙන ඒ චෛතසික ධාරාව චිත්ත චෛතසික ධාරාව සිතුවිලි පරම්පරාවත් එක්ක ඒ බාහිර පරිසරයත් වෙනස් වෙනවා. ඒකට බලපාන. දැන් පෙර ජීවිතයේ යම් අකුසල කර්මයකට මේ ජීවිතේ අපිට සතුරු කරදර වැඩි නම් අපි නිතරම දකින්න ඕන මෙහෙම. සසර මොකක් හරි මේ කරපු අකුසල කර්මයක විපාකයක් මේ මොහොතේ මේ ලැබෙනවා ඇත්ත. දැන් හිතන්න ඔබ වැඩ කරන ආයතනයේ කෙනෙක් ඔබට සතුරු නම් ඔබ හිතන්නේ මේ පුජ්‍යලයා කරේ මේ පුජ්‍යලයා පෙර ජීවිතේ සමහරට මගේ අම්මා වෙන්න ඇති. මගේ තාත්තා වෙන්න ඇති. මගේ සහෝදරයෙක් වෙන්න ඇති. නමුත් මේ විදියට මේ පුජ්‍යලයා දැන් හැසිරෙනවා. මමත් පෙර ජීවිතේ මෙහෙම හැසිරීලා ඒකේ විපාකය තමයි මට ලැබිලා තියෙන්නේ. නිසා මේ පුජ්‍යලයා කෙරෙහි අනුකම්පාවක් ඇති කරගන්න මෛත්‍රිය වඩන්න. ගැටෙන්න යන්න එපා කොයි වෙලාවෙ. මේ ලෝකේ මිනිස්සුත් එක්ක අපි ගැටෙන තරමට අපේ චිත්තසංතානය අපිරිසිදු වීම වෙන්නේ. ඉතින් අපේ හිත අපිරිසිදු වෙන්න මේ සිතෙන් නිකුත් වෙන සිතුවිලි ධාරාව මේ අපිරිසිදු වෙනවා. ඒකට එහෙම අපිරිසිදු සිතකින් කෙනෙක් සිතනකොට, කතා කරනකොට, හැසිරෙනකොට ඒ පුජ්‍යලයා වටා ගොඩ නැගෙන්නේ ඒකට හරියන පරිසරයක්. බලයක් තමයි ගොඩනේ. බලයක් කියලා කියන්නේ ඒක නිෂේධනේ. තමන් නිකන් අනිත් පැත්තට ඇදලා දාන එක. ඉතින් එහෙම එතකොට මේ පුජ්‍යලයා කරන වැඩ කටයුතු ටික පවා අසාර්ථක වෙනවා. දැන් අපි වැඩ කරන ආයතනේ නම් ඒ වැඩ කරන මිනිස්සු තුල පවා අපි තුල පැහැදීමක් හටගන්නේ. නිතර අපි හතුරුකම් කරන මිනිස්සයා කෙරෙහි නිතර අපි වෛරයෙන් බලනකොට ඒ පුජ්‍යලයාගේ තමන් ඒ පුජ්‍යලයා තුල තියෙනා වූ වෛරය සහගත සිතුවිලි එන්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ. ඒතකොට මේකට හොඳම දෙන්න පුළුවන් හොඳම පිළිතුර තමයි අපිට වෛරී පුජ්‍යලෙක් කවුරු හරි ඉන්නවනම් ඒ සෑම කෙනෙක්ටම අපි මෛත්‍රී කරන්න ඕන. දවසට නිතර කර්ණීයමිත සූත්‍රය ආදී අපි ඉතින් සජ්ජායනා කරන්න ඕන. ඒසුන්ට මෛත්‍රී කරන්න පුරුදු වෙන්න. මේ පුජ්‍යලයා මට මෙහෙම බැන්නට පෙර ජීවිතේ මගේ අම්මා වෙන්න ඇති, තාත්තා වෙන්න ඇති, සහෝදරයෙක් වෙන්න ඇති කියලා හිතලා අනුකම්පා කරලා මෛත්‍රී කරන්න. මේ මෛත්‍රී කරනකොට මේ මෛත්‍රියේ බලයට අර පුජ්‍යලයාට නැමුණු හිතක් ඇති වෙනවා. ඒ වගේම තමන් වටේ පිටේ ගොඩ නැගෙන මිනිස්සුන්ටත් තමන් කෙරෙහි නැමුණු සිත් ඇති වෙනවා. සතුරු කරදර මිනිස්සෙක්ට බහුල නම් කරන්න පුළුවන් දේ ඒක තමයි. දැන් අපේ භාග්‍යතුන් වහන්සේ අර අපි අහලා තියෙනවනේ ශාන්ති පාරමිතාව තුල මේ කලාබු රජුරුව ඇවිල්ලා ශාන්තිවාදී තාපසය වෙලා ඉති අතපය කපලා දාද්දිත් මෛත්‍රී වැඩුවනේ. අතපය කපලා දාද්දිත් මෛත්‍රී වැඩුවනේ. එතකොට එහෙම මෛත්‍රියක් කරන්න පුළුවන් උනේ භාග්‍යතුන් වහන්සේ මෛත්‍රිය කියන එක සසර බොහෝ ප්‍රගුණ කරපු නිසා. මෛත්‍රියෙන් අපිටත්
ලොකු ප්‍රයෝජනයක් ගන්න. විශාල බලයක් අපි තුල කොට නගා ගන්න පුළුවන් කෙනෙක්ට තමන්ට ගොඩනැගිලා තියෙන වටපිටාවේ මිනිස්සුගෙන් නිතර නිතර හිරිහැර පීඩා දුක් කම්කටොළු එල්ල වෙනවනම් තම වැඩ කරන ආයතන මිනිස්සුන්ගෙන් හිරිහැර පීඩාවන් දුක් කම්කටොළු එල්ල වෙනවනම් තමන්ට විරුද්ධව ඒ ආයතන නිලධාරීන් නිතර නිතර නැගී සිටිනවනම් කළ යුතු එකම දේ තමයි මිනිස්සුන්ට මෛත්‍රී කරන්න. සියලු දෙනාට මෛත්‍රී කරනවා. මේ මිනිස්සු සසර දුකට වැටෙන්න යන්නේ. අනේ මේ මිනිස්සු සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා මෛත්‍රී කරලා අන්න තමන්ට අර මෛත්‍රිය පතුරවන්න. මෙහෙම කාලයක් කරගෙන යනකොට අර තමන් කෙරෙහි වෛරයෙන් බලපු මිනිස්සු වෛරයෙන් බලන්නේ නැති වෙනවා. හිත මෛත්‍රී සහගත වෙනවා. මේ මෛත්‍රිය පැතිරිලා යන්න ගන්නවා. අර අසුගත මහරහතන් වහන්සේ වැඩ ඉඳු තාපසාරාමි වගේ. අපේ භාග්‍යතුන් වහන්සේ මෛත්‍රී කරලා මෛත්‍රී අවුරුදු 7ක් මෛත්‍රිය වඩලා ගිහිල්ලා බ්‍රහ්ම ලෝකෙ ඉපදුනේ. මේ මෛත්‍රී කිරීම තුළින් මේ ජීවිතෙත් ලබන්න පුළුවන් ආනිසංස තියෙනවනේ කෙනෙක්. ආනිසංස මෙලෝදී ආනිසංස 10කුත් අර මෙත්තානිසංස සූත්‍රයේ තියෙන පරලෝක ආනිසංසයකුත් ආනිසංස 11ක් දක්වලා තියෙනවා. ඉතින් මේ පුජ්‍යලයා සුවයෙන් පිබිදෙනවා, සුවසේ නිදා ගන්න පුළුවන් පුජ්‍යලයට නරක හීන පේන්නේ සතුරු කරදර නැති වෙනවා, වස විස ගිනි සතුරු විපත් නැති වෙනවා. මේ තමන්ගේ ශරීරය පැහැපත් වෙනවා, ලේ ධාතුව පිරිසිදු වෙනවා. ඒ නිසා තමයි ශරීරය පැහැපත් වෙන්නේ. දකින දකින කෙනාට ප්‍රිය වෙනවා. ඒ වගේම සිහියෙන් නිතර කටයුතු කරනවා. ඒ වගේම සිහි නුවණින් මරණයටපත් වෙලා ගිහිල්ලා බ්‍රහ්ම ලෝක උප්පත්තිය ලබන්න පුළුවන්. මේ කියන කාරණා ටිකක් තියෙනවා. ඊටත් වඩා අප්‍රමාණව තියෙන මෛත්‍රී ආනිසංස. ඒ නිසා Tamanට නිතර නිතර සතුරු කරදර තියෙනවා නම් ඔය සතුරු කරදර වලින් ගැලවෙන්න කරන්න පුළුවන් එකම දේ මෛත්‍රී වැඩි. අපි ඒකට ප්‍රතිවිරුද්ධව ගිහිල්ලා කෙනෙක් බනිනවා නම් බැන්නට හරියන්නේ නැහැ. කෙනෙක් ගැහුවා නම් ගැහුවට හරියන්නේ නැහැ. එතකොට අපි තව තවත් කර්ම රැස් කිරීමක් අපි තුල ඇති කරගෙන තියෙනවා. බනින මිනිස්සුන්ට බනිනවා කියලා කියන්නේ ඒක වෛරයෙන් පිළිතුරු දීමක්. වෛරයට වෛරයෙන් පිළිතුරු දීමක්. කවදාවත් ඒ බුද්ධිලයා නිවෙන්නේ. එහෙනම් බුද්ධිලෙක් නිවෙන්න නම් අපි අවෛර කරනවා. වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ කවදාවත්. ඒ නිසා අපිට බනින පුජ්‍යලයටත් අපි මෛත්‍රිය පතුරවන්න ඕන. මෙත් සිත පතුරවන්න ඕන. ඒකට ගැටෙන්න යන්න හොඳ නැහැ. නිතරම බලන්න ඕන සසර දිහාවට හැරිලා සසරේ මේ පුජ්‍යලයා මගේ අම්ම වෙන්නද තාත්තා වෙන්නද කවුරු වෙන්නද කියලා හිතන්න ඕන. මොකෝ ඒකට හේතුව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මේ අනවරාග වූ සසර ගමනක තමන්ගේ අම්මට වෙච්ච තාත්තට වෙච්ච සහෝදරයෙක් වෙච්ච කෙනෙක් නේ. ඉතින් එහෙම සංසාර ගමනක ඇවිල්ලා මොන හරි සංසාරේ තමනුත් කරගත්තා වූ පෙර ජීවිතවල වචනෙන් වෙච්ච වැරැද්දකට තමයි මට මේ මිනිස්සයා අතින් මේ බැනුව මේ ආත්ම භාවය අහන්න වෙලා තියෙන්නේ. මේ විදිහට පරුස වචනේ මේ බැනුම් අහන්න වෙලා තියෙන්නේ කියලා තමන් කල්පනා කරනවා. එහෙම හිතනවා. අන්න එහෙම හිතනකොට අර තමන් තුළ තියෙන ඇති වුණාන යම් තරහක් ද්වේෂ සහගත සිතක් ඒක යටපත් වෙලා යනවා පුජ්‍යලය තුළ. අන්න එහෙනම් හොඳම දේ තමයි කෙනෙක්ට තමන් වටේ කොට නැගිලා ඉන්න පිරිසකින් හරි කාගෙන් හරි ඔය විදියට තියෙනවනම් සතුරු කරදර බලපෑම් තියෙනවනම් මෛත්‍රී කරන්න. මෛත්‍රී කරගෙන කාලයක් යනකොට හැම දිනෙකටම තමන්ට අයහපත වපුරපු හැම දිනෙකම තමන්ට හිතවත් භාවයක් ඇති වෙනවා. වෙනදා මිනිස්සු ඒ තමන්ට කරපු අකටයුතුකම් නොකරන තැනට මේ මිනිස්සුන්ගේ චිත්තසංතාහනය නැමෙනවා. මේ මෛත්‍රී මහා බලයක් තියෙන එකක්. ඒකට ඒක නිසා මේ මිනිස්සුන්ගේ හිතත් නැමෙනවා අන්න අර පුජ්‍යලයාගේ අර යහපත් පැත්තට නැමෙනවා. එතෙන්දී ඔය සියලු තමන්ට ඔය වෙනදා වගේ ඉල්ල වෙන ඔය සියලු කරදර චෝදනා ආදී සියල්ල නැති වෙලා ඒක නිකම්ම තමන්ටම දැනෙන්න ගන්නවා. මෛත්‍රී ආනිසංස මිලවදීම තමන්ට දැනෙන්න ගන්නවා. මිනිසුන්ට මෛත්‍රී වැඩිම තුලින්. එසා සතුරු කරදර එල්ල වෙනවා නම් කෙනෙක්ට කරන්න ඕනේ සතුරාට ප්‍රහාර එල්ල කිරීමවත් වචනෙන් මේ අතපයින් ප්‍රහාර එල්ල කිරීමවත් අවිආයුධයෙන් ප්‍රහාර එල්ල කිරීමවත් අනවින කොඩුවින් හදිපූනියක් කිරීමවත් වසවිස දීමවත් ඒ වගේ සසර අපායකට වැටෙන නිරයට වැටෙන්නා වූ අකුසල කර්මපතයක් තමන් සකස් කරගෙන තමන් අපාගාමී වෙන කටයුතු කිරීම නෙවෙයි. ඒ පුජ්‍යලයට මෛත්‍රී කිරීම අනුකම්පා සහගත. අන්න එහෙම කරාට පස්සේ ඔය සියලු දේවල් වලින් ගැලවිලා තමන්ට කුසලයේ සිද්ධ කරගෙන ජීවිතේ සාර්ථකත්වයට යන්න පුළුවන්.